ඉරිදින කාර්යවලට ගිනි තියනවා. සියතර බෝම්බ ගහනවා. මේ ඉතිහාසයක් තියෙනවා. මේ ඔක්කොම පිටුපස්ස. ඉතා කුඩා රාජ්‍ය යාන්ත්‍රික මෙහෙයුම්කරුන් හිටියා. මේක එල්දරව් කරන්න ඕනේ නැද්ද රටක? රටේ සුදුවෑන් බියක් තිබුණ නැද්ද මම අහනවා. අංක තාඩු නැති සුදුවෑන් වලින් වත්තේ තමන්ගේ ගේ කඩනවට විරුද්ධ උද්ඝෝෂණ කරපින අපේ අරගෙන ගිනද? සාමාන්‍ය සිවිල් ගැටුම් නෙමෙයි. මොනවද? මෙල් රාජ්‍යයක්. රාජ්‍ය ආරක්ෂා සහ ජනතාවගේ ආරක්ෂා සහ රටේ පැවැත්ම වෙනුවෙන් ආරක්ෂා කළ යුතු කණ්ඩායම්. ඉතා කුඩා කණ්ඩායම තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් යොදවලා මේ මිලේච්ඡ ඝාතන මිලේච්ඡ අපරාධයන් කරලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේ මිලේච්ඡ ඝාතනයන් සහ මිලේච්ඡ අපරාධවලට රේව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආණ්ඩුවක් මේක. ඒ වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන් අපි මේක කරන්න ඕන. හමුදාවේ කීර්තිය වෙනුවෙන් අපි මේක කරන්න ඕන. ඒ වගේම රාජ්‍ය ශිෂ්‍ය සම්පන්නභාවය වෙනුවෙන් අපි මේ දෙක කළ යුතුයි. මම දන්නේ මෙතන කාටවත් ඒක විරුද්ධ වෙන්න පුළුවන් කියලා. විරුද්ධ වෙ හැකිද ඔබට? නෑ විරුද්ධ වෙන්න බෑ. විරුද්ධ වෙන්න පුළුවන් අපරාධකරුවන්ට විතරයි. ඒ අපරාධ වලින් වාසි ලබාගත්තු අයට විතරයි. ඒ අපරාධ වලින් බලය තහවුරු කරගත්තු අයට විතරයි. ඒ අපරාධ වලින් බලය ලබා ගැනීම සඳහා උත්සුක වන අයට විතරයි. වෙන කිසිදු සිවිල් පුරවැසියෙකුට ප්‍රජාතන්ත්‍රවාදී මානව හිමිකම් මිනිසුන්ගේ මිනිස්සුත්භාවය පිළිබඳ ගෞරවය තියෙන කිසි පුරවැසියෙකුට මේ විමර්ශනයට විරුද්ධ වෙන්න බෑ. ඒ නිසා මතක තබා ගන්න. අට්ටාල ගහලා විශාල චෝදනා මම දන්නවා සානි අබේසේකර වගේ මහත්තුරුන්ට දිලීප පීරිස් ඒ වගේම ගත්තොත් පොලිස්පතිතුමා ඒ වගේම ගත්තොත් අධිකරණයට අද විශාල රංග දිසානායකට විශාල ප්‍රහාරයන් එල්ල කරමින් තිබෙනවා. කුමක් වෙනුවෙන්ද? මට කියන්න මොකද්ද කරපු අපරාධය කියලා. අපරාධය තමයි මේ රටේ ජනතාවට එරෙහිව කරන අපරාධයන් මේ ජනතාව ඉස්සරහා එළිදරව් කිරීම සහ විමර්ශනය කිරීම. ඒකට වුණ වැඩි කරවන්න නෙවෙයි. ඒ නිසා කවුරු කෙනෙක් කල්පනා කරනවා නම් ඒ නිලධාරීන්ට තනියම තර්ජනය කරමින් තනියම බියවද්දමින් මේ ව්‍යායාමය නතර කරන්න පුළුවන් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් මේ ව්‍යායාමය නතර කරන්න කිසිසේත්ම ඉඩ නොදෙන බවට අපි සාතික කරනවා. අපි ඔවුන් වෙනුවෙන් පෙනී හිටිනවා.